මේ මාසයේ 22 වෙනි දින ගුවන් යානා දෙකක් මගින් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ සජා වල සිට ශ්‍රී ලංකාවට රැගෙන ආවා ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙක්. මේ ශ්‍රී ලාංකිකයින් 21 දෙනා අතර සංවිධානාත්මක අපරාධකරුවන් වගේම යම් වැරදි සඳහාත් ඒ වගේම වරෙන්තු අධිකරණයේ වරෙන්තු නිකුත් වෙච්ච පුද්ගලයන් කීප දෙනෙක් සිටිනවා. ඒ වගේම එයින් කාන්තාවන් 2 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 19 දෙනෙක්. පුද්ගලයන් අතර සංවිධානාත්මක අපරාධකරුවන් බවට මේ වන විට අපි හඳුනාගෙන තිබෙනවා 5 දෙනෙක්. ඒ වගේම යම් අපරාධමය වැරදි සහ වෙනත් වැරදි සඳහා අවශ්‍ය කරන සැකකරුවන් 8 දෙනෙක් මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් උත් ඉදිරි විමර්ශන පවත්වාගෙන යනවා. මේ සැකකරුවන් අත්අඩංගුවට පත්වන්නේ ඉරානයේ පවතින යුද්ධයත් ඒ යුද්ධයේදී එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයටත් යම් ප්‍රහාරයන් කීපයක් සිද්ධ වුණා. මේ හේතුව මත එම රාජ්‍ය හුන්ගේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් මෙහෙයුම් සිදු කළා. එම මෙහෙයුම් අතරතුර තමයි මේ පුද්ගලයන් 21 දෙනා අත්අඩංගුවට පත්වන්නේ. ඔවුන් ඒ රාජ්‍යයේ නීති රීති වලට අනුව ඉන්පසු ලංකාවට පිටුහල් කිරීම සිද්ධ වුණා. මේ අතර රතු නිවේදන ලබාගත් සැකකරුවන් 2 දෙනෙක් සිටිනවා. ඔවුන් 2 දෙනාම අපට විමර්ශන සඳහා අවශ්‍යයි. ඔවුන් සංවිධානාත්මක අපරාධකරුවන් අපරාධ ගණනාවකට අවශ්‍ය කරන සැකකරුවන් 2 දෙනෙක්. ඔවුනුත් මේ අය අතර සිටිනවා. දැන් මේ අයව 21 දෙනා කොළඹ අපරාධ කොට්ටාශයේත් ඒ වගේම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේත් බස්නාහිර පළාත් උතුර සහ බස්නාහිර පළාත් දකුණ ඒ වගේම අපරාධ කොට්ටාශයන් වල ඒ වගේම කොට්ටාශ අපරාධ විමර්ශනාංශයන් වශයෙන් කොළඹ දකුණත් කොළඹ උතුරත් ඒ වගේම හෝමාගම ගල්කිස්ස පොලිස් ස්ථාන මගිනුත් ඒ වගේම බඩල්ගම මිනුවන්ගඩ මාරවිල වැනි පොලිස් ස්ථාන වෙත මේ සැකකරුවන් බාර දීලා ඒ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙනවා. සමහර